දේව ආශිර්වාද පිරිස් සුබ දවසක්. දවසේ ශුද්ධ ලියවිලි මෙනෙහි කිරීම. එක පේදුරු 4 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය. එහෙත් යමෙක් කිතුණුවෙකු මෙන් දුක් විඳී නම් ඒ ගැන ලැජ්ජා නොවි ඔබ කිතුණු නාමය දරන බැවින් දෙවියන් වහන්සේට ගෞරව කරන්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව කරනකොටගෙන සිය පාපොට සමාව ලැබූ ඒ සමගම උන්වහන්සේ සමග සම්බන්ධතා පැවැත්වීමෙන් උන්වහන්සේ මෙන් ජීවත්වෙන අයෙකු කිතුුණෙකු හැටියට හඳුනා ගන්නවා. මෙසේ ක්‍රිස්තුස් වහන්සේ මෙන් ජීවත්වීම යම් කිසි ආකාරයකට උපහාසයට එහෙම නැත්තම් යම් දුක්විඳීමට හේතුවෙන සමාජයක තමයි පේදුරුතුමා තමන්ගේ හසුන්පත යොමු කරන්නේ. මෙන මේ විදිහට කිතුුණුවෙකු වීම නිසා ක්‍රිස්තුස් වහන්සේ වගේ ජීවත්වීම නිසා එහෙම නැත්තම් ක්‍රිස්තුස් වහන්සේගේ වටිනාකම් තුළ ජීවත්වමින් ලෝකයේ වටිනාකම් වලට අනුව ජීවත් නොවීම නිසා බොහෝ අවස්ථාවලදී කිතුණුවන් වන උන්වහන්සේගේ දරුවන්ට විවිධ දුෂ්කරතාවයන්ට දුක් පීඩාවට ලක්වන්නට මුහුණ දෙන්නට සිදුවෙන්නට පුළුවන්. මේ අසා සිටින ඔබත් සමහර විට මේ අවස්ථාවේදී හෝ මේ කාලය තුළදී ක්‍රිස්තුස් වහන්සේගේ වටිනාකම් තුළ ජීවත්වීම නිසා විවිධ දුක් පීඩාවට ලක්වෙන අයෙක් වෙන්නට පුළුවන්. මේ කොටසේදී පේදුරුතුමා සඳහන් කරන ආකාරයට ගෞරවයක් හැටියට සලකන්න. හේතුව ඔබ ක්‍රිස්තුස් වහන්සේ වගේ ජීවත් වෙන බව ලෝකයා හඳුනාගත්තු නිසායි ඔවුන් ඔබට මෙලෙස පීඩා කරන්නේ. මේ ගෞරවය තුළ දෙවියන් වහන්සේට වඩා මහිමගෙන දෙන ලෙස ජීවත් වෙන්න පියවර ගන්න. ස්වාමීන් වහන්සේ ඔබට බලවත් ලෙස ආශිර්වාද කරන සේක. ඔබ හැමෝටම ජේසු පීඨයි. සුබ දවසක්.